ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, සාලින්ද දිසානායක, එස්.එම්. චන්ද්‍රසේන සහ ටී.බී. ඒකනායක යන මහතුරුන් ඊයේ දිනේ ඉවත් කරනු ලැබුවා. එම ඉවත් කිරීම සම්බන්ධව පක්ෂ සභාපතිවරයා වන ජනාධිපතිවරයාගේ අත්සනින් යොත් ලිපි ලැබුණු බව එම මන්ත්‍රීවරුන් සඳහන් කළා. ඔවුන් ප්‍රකාශ කළේ මධ්‍යම කාරක සභාවේ තීරණවලට එරෙහිව ක්‍රියා කිරීම තමන් මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කිරීමට හේතු ලෙස එහි දක්වා ඇති බවයි. ඊයේ දිනේ වෙනකොට ලියාපදිංචි තැපෑලෙන් මට ලිපියක් ලැබුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කරයි කියලා. ඉතින් මේකට කිසිම හේතුවක් දන්නලා නැහැ. පක්ෂයේ සභාපතිවරයා හැටියට අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අසනින් පක්ෂයේ සභාපතිවරයා හැටියට තමයි මේ ලිපිය අපිට එවලා තියෙන්නේ. අපි කරපු වැරද්දක් ඒවා මොනවත් ඒකේ සඳහන් කරලත් නැහැ. මෙහෙම ලිපියක් කියවීම පිළිබඳව මම ඉතාම කනගාටු වෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා අධිකරණයට යන්න මේ පිළිබඳව සහනයක් ඉල්ලලා. මම හිතන්නේ රත්නපුරේ රැස්වීම පැවැත්වීමට මට ලොකු ප්‍රෙෂරයක් ආව අපේ ජනතාවගේ. හිටපු ජනාධිපතිතුමා වෙනුවෙන් ඇයි පෙනී හිටින්නේ නැද්ද කියලා. ඒ අනුව මටත් රත්නපුරේ වේදිකාවට නගින්න සිද්ධ වුණා. ඉතින් මම හිතන්නේ ඒ කාරණේවත් දාලා ලියුමේ වෙලා නැහැ. ඒක වෙන්න ඇති කියලා මම අනුමාන කරනවා. මේ අපේ මධ්‍යම කාරක සභිකත්වය අවසි කිරීමට. මෙහිදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දුන් චන්ද්‍රසේන මහතා. විමල් වීරවංශලා ගම්මන් පිල්ලා නේද මේ ප්‍රශ්නේ ඇති කරන්නේ. නැත්නම් මේක පක්ෂය ඇතුලේ කතා කරලා විසඳගන්න තිබ්බ ප්‍රශ්නයක් නෙමෙයි. නෑ අපිට දොස් කියන්න බෑ. විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර සහ උදේ ගම්මන්පිල මැතිතුමාලාට. එතුමාලා සංධානයේ ලක්ෂ 58ක් ඡන්දය ලබා දෙන්න කටයුතු කරපු අය. ඉතින් එතුමාලා ඉල්ලන්නේ අගමැති අපේක්ෂකත්වය දෙන්න කියලා. ඉතින් ඒ නිසා පක්ෂ නායකයන්ට මේ වෙනකොට ඒ තීන්දුව ගන්න තිබුණා. ඒ තීන්දුව නොගන්න නිසා තමයි මේක දිගින් දිගට ඇදලා යන්නේ. ඉතින් ඒ සාධාරණත්වයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට පක්ෂයේ විසින් ඉටු කරනවා නම් පක්ෂයේ ભેද බින්න වෙන්නේ නැහැ. මේ අපිට කෙල්ල රජුරුවන්ගේ නඩු තීන්දුව වාගේ දඬුවම් ලැබිය යුතු අය ලබන්නේ නැතුව නොලැබිය යුතු අය තමයි අපි අද ලබන්නේ. අපි වරද්දක් කරලා නැහැ. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් අදාළ මන්ත්‍රීවරුන් සිව් ඉවත් කිරීමට විරෝධය පළ කිරීමක් වශයෙන් තමන් මෙතෙක් දැරූ අම්පාර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක දුරෙන් ඉල්ලා අස්වන බව නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී විමලවීර දිසානායක මහතා සඳහන් කළා. අපිට මහින්ද රාජපක්ෂ මහත්තයා අවශ්‍යයි. එතුමාගේ සහාය මේ පක්ෂයට අවශ්‍යයි කියලා අපි විශ්වාස කරනවා. පොඩි කාරණාවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඒ පක්ෂය ගොඩනගන්න දායක වෙච්ච දායක වෙන නායකයෝ පළවා හරිනවා නම් අපිට තවදුරටත් මේ පක්ෂ ගැන විශ්වාසකින් කටයුතු කරන්න බෑ. ඒකට විරෝධය පළ කරමින් මම අද දින සිට අම්පාර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වෙනවා. නිවාඩුව අවසන් වෙච්ච ගමන් මම මේ ලියුම පක්ෂයට බාර දෙනවා.